හෙලෝ මං ගොඩ කාලෙකට පස්සේ මං හිතන්නේ මේ වීඩියෝ එකක් ගන්න මට මතක විදිහට මාසෙකට විතර පස්සේ බ්ලොග් එකක් ගන්නේ. ඉතින් කොහොමද? මම හිතනවා හොඳින් පරිස්සමින් සතුටින් ඇති කියලා. මට දැන් වීඩියෝ එක කරද්දී මට නිකන් හිතෙන්නේ කරන්න නිකන් මොකද්ද කියලා ඇජේ වගේ නිකන් ගොඩ කාලෙකට පස්සේ කරන්නේ. කිරි කරන එක වෙන්නේ. ඉතින් vlog එකක් ගන්න හේතුව තමයි හෙට මට තියෙනවා ස්පෙෂල් දෙයක්. ඒක නිසා තමයි මට vlog එකක් ගන්න හිතුනේ ඔයාලට ඒක share කරගන්න ඕන නිසා. හෙට උදේ මට vlog එකට කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මට හිතුණා ඉතින් කලින් දවසේ රෑ කියන්න තියෙන දේවල්ට කියලා ඉවර කරන්න. හැබැයි මොකද්ද කියන දේ බලා ගන්න වෙන්නේ ඔයාලට හෙට දවසේ කරන වීඩියෝ එකෙන් තමයි. මම උදේ vlog එක කරා මේ මොකද මට මං හිතන්නේ මට වෙලාව මදි වෙයි කියලා මට හිතෙනවා vlog එකක් කර එහාට මෙහාට ෆෝන් එක කරපෙන්න ගියාම මට හිතෙනවා මට කරගන්න බැරි වෙයි කියලා. කරගන්න බැරි වෙයි කියන්නේ දෙකේ එකක්වත් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම අද රෑ කියන්නේ දැන් මේ අවස්ථාවේ vlog එකට කතා කරන්න හිතුවේ. මගේ acne problems තියෙන නිසා මං ගෙදරදී මට හිතුණා ඇඳ ගන්නවා. බලමු අම්මත් ඉන්නනේ අම්මත් මට සපෝට් කරනවා. එයා තමයි ඉතින් සපෝට් කරන්නේ. එයා තමයි ඉතින් මගේ හැම දෙයකටම ඉන්නේ. එයාට කියලා ඇඳගෙන අම්මත් අඳ ගන්නවා. යන්තම් බලන්න කීක ලේසිනේ. මොකද ලේසි කියන්නේ නැත්තම් තව තැනකට ගිහින් එතන සල්ලිත් ගෙවන්න ඕනේ. එහෙම. ඒ නිසා තමන්ගේම දේවල් වලින් තවම කරගන්න එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් අපි බලමු හෙට කොහොමද වීඩියෝ ටික මම ෂූට් කරන්නේ. හෙට මගේ යාළුවෙක් එනවා. එයාවත් මම vlog එකට මොකක්ද කියන්නේ vlog එකට එකතු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද එයාව vlog එකට ගත්තේ නැත්තම් වැඩක් නැහැ. මොකද හෙට දවසේ මගේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්නේ එයා තමයි. පිනං හෙට යාළුවවත් බලාගෙන හෙට වෙන විස්තර ඔක්කොම vlog එකකින් මම ඔයාලත් එක්ක share කරගන්නවා. එහෙනම් දැන්ට යන්නම්. මම දැන් ඉදිය ගන්නත් ඕන. නැත්නම් මට උදේ නැගිටිනවා කියන්නේ බොරු වැඩක්. බොරු වැඩක් නෙමෙයි උදේ නැගිටිනවා කියන්නේ වෙන්නේ නැති වැඩක්. උදේ කොච්චර එලාම් තිබ්බත් හැමෝටම එහෙමනේ. උදේ කොච්චර එලාම් තිබ්බත් නැගිටින්නේ විනාඩි 15ක් විතර පහුවෙලා. ඒක නිසා නිදිය ගන්න ඕනේ. අද වැඩ ටික ඉවර කරලා. එහෙම තමයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. අදට නෙමෙයි. එහෙනම් දැන්ට මම නවත්තන ඊට දවසේ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. Hello. Good morning. පේනවා මම හිතනවා දැන් යන මේකප් කරගන්න මම 3යි ගන්න නැගිටින්න ගියේ ඒත් නැගිටින්නේ 3:30 ඊයේම මම කිව්වේ ඒ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ 4 ගානකට අපේ අම්මා නැගිටවන්න ඕනේ. තාම කියන්නේ මොකටද රෙඩි වෙන්නේ කියලා. රෙඩි මොකක්ද ගන්න. නැත්තම් අද මට කරන්න වෙන්නේ. ඔය මාල් විදිහට එක්කදා ඒ කියන්නේ අර මේ වැඩි වෙනවා අඩු වෙනවා. දැන් මේ දවස්වල නම් අනේ කියලා අඩු වෙලා තියෙන හොඳටම. බෙහෙත් අරන් ආනවා. තනකින් දැන් ෂේප් මේ තාස් නෑනේ තියෙන්නේ. ට්‍රීට්මන්ට් කරන්න මොකද ඉද්දර මෙයාලා. මට මරු වැඩක් නෑ. මම කාත මේ දවස් දෙකකට විතර උඩදී මේ ගියා මතක ගම්පා මගේ හීල්ස් අනම්මනම් ගන්න. ඊට පස්සේ මේ මම කියන්නේ මට පරක් වෙලා මම සෙටින් ස්ප්‍රේ එකක් ගන්න ගියා මේ ෂොප් එකකට. ඊට පස්සේ මේ කොහමයි ත්‍රිඩි පික් කියලා කිව්වා මේ මේක ගිනිච්ච මිස් වෙනත් අය මේ අනිත් අය ගිනිච්ච මිස් එහෙමයි කියලා ඉතින් මාත් කිව්වා මේක සෙටින් ස්ප්‍රේ වෙන්නේ නැති මම දන්නේ නැති මොකක් හරි ඇති කියලා ගත්තා. ඊට පස්සේ මම ඒක ඕපන් කරලා බැලුවා. ඊට පස්සේ ඒ වුණාම මම මෙහෙම කරලා බැලුවේ නෑ. ඒක ස්ප්‍රේ කරලා බැලුවේ නැහැ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හරියටම බලද්දි ප්‍රයිම් එකක් දීලා තියෙනවා. දැන් ඉතින් ප්‍රයිම් එක තමයි යූස් කරන්නේ.
කියලා මේකත් තියෙනවා කියනකොට. ඒක නම් දැන් ඉවර වෙන්නේ. මට මේ මොකක්ද මොනවාද මේ වයිට් කලර් අයි ෂැඩෝ එකක් නැහැ. ඉතින් මම හයිලයිටර් යූස් කරනවා වයිට් කලර් එක. මම ග්‍රීන් කලර් කැරෙක්ටර් එකක් ගන්න ඕනේ මේ. මොකද මම දැක්කා එක්නි සුළු මුලින් තිබ්බම පේන්නේ නැද්ද මොකද එකක් තිබ්බම මම දන්නේ නැත්තද කියලා. මම ඔරෙන්ජ් කලර් කැරෙක්ටර් එකක් ගත්තත් එහෙම කියලා හිතනවා. මම සාරි අයන් කරගත්තේ නැහැ. මම 4ට නැගිට්ටා. මම 3ට ළමක තියාගෙන මට 3:04 නැගිට්ටුනේ කියන්නකෝ. එන්නේ තේල් වල අම්මේ නිවලගෙන බයිද? ඔය ලිපි පස්සේ ගාගත්ත ගෙන්න යන්න. දැන් හරිද? වියානේගේ මේකප් ප්‍රොඩක්ට්ස් උමහා කට්ටියට හොඳ නැහැ කියනවනේ. මාත් බය වෙලා දැන් මං ගා දෙන්න තියෙන. මත් බය වෙලා දැන් මට ආයෙත් ජෙකේ තියනවා බේත් ගන්න යනවා කියලා මම බයෙන් ගෑවේ. දැනට අවුලක් නැහැ.
හෙලෝ දැන් තියෙන්නේ යන්න තමයි 6:00 වෙදී එතන ඉන්න කිව්වත් අපිට පරක් වුණා. ඒක නිසා අපි ගියේ 7:00 කාල වගේ වෙදී තමයි එතනට ගියේ. එතනට ගිහලා ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිබ්බේ නැහැ. කොහොම හරි ෂේප් එකේ වැටික් කරගෙන අතුරට ගියා. බලන්න ඉස්සරහට වීඩියෝස් ගොඩාක් තියෙනවා බලන්න. එහෙනම් දැන්ට මම කතා කරන එක නවත්තලා ඉස්සරහදී කතා කරන්න ඕන වුණොත් මම වොයිස් එකකින් කතා කරන්න. දැන් නම් ඔයාලා දන්නවා මම මොකටද ආවේ කියලා. මම ආවේ BMI CH එකට. මොකද මගේ awarding ceremony එක තිබ්බ ඩිප්ලෝමා එකේ. ඉතින් මට හිතුණා මගේ first experience එක ඔයාලත් එක්ක share කරගත්තේ නැත්නම් වැඩක් නැහැ කියලා. ඉතින් කොහොම තමයි මම මගේ ඩිප්ලෝමා awarding ceremony එකට ලෑස්ති වුණේ. දැන් ඉස්සරහට යද්දි බලා ගන්න පුළුවන් මොනවද වෙන්නේ මෙතන, කොහොමද දේවල් සිද්ධ වෙන්නේ, අන්තිම වෙනකම් බලාගෙන ඉන්න ඉතින්. මේ සඳහා විශේෂයෙන් එකතු වෙන the most venerable Ungyan Pema Lundup, a prominent Buddhist scholar and spiritual leader, the director digital infrastructure of the Whale film, as well as fine arts at Oral Roberts University in Oklahoma. But his education was not. But looking back, the road to that achievement was not easy. Growing up, I was to be part of this special occasion. Rather than speaking about graduation and academic achievement, I believe we should importance of building up networks everywhere with whoever and whenever. Yes, your formal education is undeniably important. Your degree proves your hard work, but confidence in network and actively exploring. Karunaratna KDDA. Ranasinghe WRASK. ඉතින් vlog එක කැලේ තමයි මාත් මේ ගන්නෙ. මම මේ වීඩියෝ බ්ලොග් එකේදී කිව්වා මට යාළුවෙක් හම්බුනා කියලා. හරිද? මම යාවත් පෙන්නන්නම් කියලා කිව්වා. කො නෑ මන්න ගත්තේ. මේ ඉතින් මෙයා තමයි මගේ යාළුවානේ. අදින් පස්සේ පර්සනල් ෆොටෝග්‍රැෆර්. පිට. තමා මගේ awarding ceremony එකේ ඩිප්ලෝමා awarding ceremony එකේ
බ්ලොග් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම. ඉතින් අපේ මමට මල් අරන් දුන්නා අම්මයි අප්පච්චි දෙන්නම එකතු වෙලා. මල් අරන් දුන්නා ඒකත් බල හරිම සතුටින් මල් ගොඩක් මැද මලක් වගේ ගෙදර ගියා ඉතින්. අපිට ඉවර වෙනවා කිව්ව වෙලාවට වැඩිය ටිකක් පරක් වුණා. ඉවර වෙන්න ගොඩක් කතා තිබ්බා. ඒ කියන්නේ එක එක කටියගේ කතා තිබ්බා. ඒකත් ඉවර වෙලා ෆොටෝස් ටිකක් ගහලා මගේ යාළුවෝ ලස්සන ෆොටෝස් ටික ගාලා දුන්නා. ඒ ටිකත් කරලා අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. වෙනදසු බ්ලොග් එකක් ගේනකන් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්නවා. බයි. පොඩි ඇක්ෂන් එකක් දෙන්න. YouTube channel බ්ලොග් එක. එච්චරයි.